ඔයාගේ ඔෆිස් එකේ එහෙම නැත්නම් වෙයාහවුස් එකේ තියෙන දේවල් නැති වෙනවද? එහෙම නැත්නම් සේවකයෝ ප්‍රශ්න ඇති කර ගන්නවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. තව ඔයා ඉන්න ගෙදර හිතේ නිදහසේ ආරක්ෂාකාරයෝ ඉන්න බැරි නම් ඔයාට තමයි මේ වීඩියෝ එක. අපි අද ඉන්නේ ගම්පහ ඒකල සිමෙන්ති නිෂ්පාදනය කරන ආයතනයක් තුල. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ උනේ මෙතෙන්ට එන වාහනවල නම්බර් ප්ලේට් එක බලා ගන්න එක. මේක ඉතින් වෙනස්ම වැඩක්. අපිත් කැමති වෙනස් වැඩවලට තමයි. අපේ ටීම් එක ඉතින් හරි ආසාවෙන් මේ වැඩේ කරලා ඉවර කළා. මෙතනදී ඒගොල්ලන්ට ඩිස්ප්ලේ දෙකක අවශ්‍යතාවය තිබුණා. NVR එකේ ඉඳලා මීටර් 30කටත් වඩා දුරින් තමයි දෙවෙනි ඩිස්ප්ලේ එක තිබුණේ. අපි 30 මීටර් VGA කේබල් එකක් යූස් කරලා බැලුවා සිග්නල් පාස් වෙනවද කියලා. ඒක හරි ගියේ නෑ. ඒක හරි ගියේ නැති හින්දා අපි 100 මීටර් HDMI එක්ස්ටෙන්ඩර් එකක් යූස් කරලා අපි මේ වැඩේ කළා. ඒක ගැන විශේෂයෙන් කිව්වේ CCTV වැඩ කරන මේ වීඩියෝ එකක් බලනවා නම් ඒ කට්ටියට වැදගත් වෙයි කියලා හිතුවා තමයි ඒ ටිප් එක ඕගොල්ලන්ට දුන්නේ. අපි මෙතන කැමරා 6ක් ඉන්ස්ටෝල් කරා. ඒ වගේම අපි මේ සිස්ටම් එක කළේ IP කැමරා වලින්. IP කැමරා ගන්න විශේෂ හේතු කාරණා කීපයක්ම තියෙනවා. මොකද මෙතන හොඳ වීඩියෝ අවුට්පුට් එකක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. මොකද වාහනවල නම්බර් ප්ලේට් එක බලා ගන්න එක තමයි මේගොල්ලන්ගේ ප්‍රධාන අරමුණ උනේ. ඒ වගේම මේ IP කැමරා වල human detection, vehicle detection, line crossing වගේ ඔප්ෂන් ගණනාවක් තියෙනවා. ඉතින් හොරකමක් සිද්ධ වුණාට පස්සේ අපි දැනගෙන වැඩක් නැහැ. හොරකම වෙන්න කලින් තමයි අපි දැනගන්න ඕනේ. ෆෝන් එකට නොටිෆිකේෂන් එක ආපු ගමන් ඇප් එකෙන් කැමරාව බලලා අපිට අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හොඳ කැමරා සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරගෙන එලාම් පැනල් සිස්ටම් එකකුත් නිවසකට ඉන්ස්ටෝල් කරනවා නම් ඕගොල්ලන්ට කිසිම බයක් නැතුව ගෙදර ජීවත් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ එලාම් පැනල් එක. මේක ගැනත් වීඩියෝ එකක් ඕන නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි, එහෙනම් අදට අපි වීඩියෝ එක ඉවර කරනවා. ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තව ඕගොල්ලන්ට මොන හරි දැනගන්න දේවල් තියෙනවා නම් අපි ගේන්න ඕනේ මොන වගේ වීඩියෝද, ඒ වගේ අදහස් අපිට දෙන්න. ඒවා අපිට ගොඩක් වැදගත්. එහෙනම් මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන ගමන් YouTube එකේ යාළුවෝ අනිවාර්යෙන් channel එක subscribe කරන්න. TikTok එකේ යාළුවෝ follow කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා.